හාමිනේගේ සහෝදරයා වුණත් මට කරන්න දෙයක් නැහැ. එතනින් එහාට මට කන්න දෙන්න විදියක් නැහැ. හරි අයියේ. අයියා කියන කතාව මට තේරෙනවා. අපි දෙන්න අදම මෙහින් යන්න. අපිට ඉන්න තැනක් අපි හොයාගන්න. මම කෙසෙල් කොලයක් කඩන් ගෙනකන් ඔය බත් එක පොඩ්ඩක් බලන්න. හාමිනේ ගිහින් එන්න. මම බලන්නම්. ඔවුන් දෙන්නට සදහටම නොවෙන්නම මම දෙන්නම්. බත් එකට මම වහ දාලා දෙනවා. කාලා දෙන්නම මැරලා යයිනේ. අපිට වෙන කරන්න දෙයක් නෑ මැනිකේ. මෙතනින් බඩු මුට්ටු ටික තියලා අපි ඉන්න තැනක්වත් හොයාගමු. මොකද ඉතින් අපිට වෙච්ච දේ දන්නේ අපි විතරයිනේ. මම නම් කවදාවත් හිතුවේ අයියලා අපිට මෙහෙම කරයි කියලා. අපිට එන්න තැනක් නෑ කියලා තේලා දන්නෝනේ. අපි මේ බඩු මුට්ටු ටික මෙතනින් තියලා අපිට ඉන්න තැනක් හොයාගමු. රැ වෙන්න කලින් මේ බඩු මුට්ටුත් අපිට පොඩි බැඳන් යන්න බෑනේ. නැත්තම් මැනිකේ ඔතනම ඉන්න. මම ගිහින් ඉන්න තැනක් බලන්නම්. නෑ මාත් එනවා. අපිට මේ බඩබුට්ටු නෙමේ. අපිට නැති වෙන්න ඕන හැම දෙයක්ම අපිට නැති වෙලා ඉවරයි. මැනිකේට හොඳටම මහන්සි පාටයි. මැනිකේ මෙතනම ඉන්න. මං අනිත් පැත්තට ගිහිල්ලා රැ වෙන්න කලින් අපිට ඉන්න තැනක් බලන්නම්. මැනිකේ මෙතනම ඉන්න. තේරුණාද? ඇවිදලාම මට මහන්සි. අයියලා දුන්න බත් එකෙන්වත් බත් කරක් කාලා අපේ මහත්තයාට ඉතුරු කරලා තියන්න ඕනේ. හොඳටම බඩගිනි මට නම් දැන්. අවුවත් හොඳටම සරයි. ඉන්න තැනක් කොහින් කියලා හොයන්නද? මොකද්ද දෙයනේ මේ අපිට උනේ? අනේ මගේ මැනිකේ මොකද්ද දෙයනේ මේ උනේ? බත් එක කකා ඉද්දි නේද මේ දේ උනේ? අනේ දෙයනේ. අයියෝ මම ඉඳලා වැඩක් නෑ. අයියෝ මම ඉඳලා වැඩක් නෑ දෙයනේ. මොකද්ද මේ උනේ? බත් එකට වහ දැම්මේ කවුද දෙයනේ? අපිත් එක්ක තරහින් හිටියේ අයියා. අයියා තමා මේ වැඩේ කරන්න ඇත්තේ. දැන් මට ජීවත් වෙලා වැඩක් නෑ දෙයනේ. අනේ දෙයනේ. අහිංසක මිනිස්සුන්වත් එලව ගත්තා. මට නම් ආයේ මේ ගෙදරේ වතුර බිදක්වත් එපා. මං කිසි දෙයක් කරන්නේ. මං හාමතේම මෙරිලා යනවා. මට නම් ඕන්නෙම නෑ. මේ ගෙදරට හම්බ කරන්නේ මම. ඒකේ වටිනාකම දන්නේ මම. ආමිනේට ඒව තේරෙන්නේ නෑනේ. අනේ පව් මගේ අසරණිය දෙන්න. කන්න බොන්නවත් නෑ. කොහේ ඉන්නවාද කියලාවත් මන් දන්නේ. අනේ පව් අසරණිය දෙන්න. ආමිනේ මට ආයේ කියන්න තියාගන්න එපා. මට ආයේ ওই මිනිස්සු ගැන ඇහෙන්නවත් මොකුත් කතා කරන්න එපා. මම තනි වුණා. මගේ මැනිකෙත් නෑ. මට දැන් කවුරුත්ම නෑ. මම මේක ගිහිල්ලා අපේ අයියලාටවත් කියන්න ඕනේ මේ වෙච්ච දේ. වෙන මම මොනවා කරන්නද? දැන් දවස් දෙකකට කලින් හාමිනේට කෑම විස වෙලා හාමිනේ මැරුණා. මට දැන් කවුරුත්ම නෑ. මට ඉන්නේ අයියයි අක්කයි විතරයි. ඔහෙලාට මම